with Dawn. අද අපි හදන්නේ one pot dish එකක්. ඇස් වහගෙන කපන්න පුළුවන්. සාමාන්‍ය සුදුලුණු දානවට වඩා මේකේ වෙනස තමයි හොඳ ගානට මිශ්‍ර වෙනවා. තමකට කියන්න පුළුවන් මේවා ග්‍රයින්ඩ් කරලා එකට ගත්තා නම් හොඳයි කියලා. නෑ මේවා හැපෙන්න තියෙන්නත් ඕනේ. නැවුම් ඇඹරෙන ගම්බිරිස් මෙහෙම දානකොට ඒකේ සැර වැඩි. 1යි 2යි මේ පැත්තෙන් කපනවා 3යි. චිරි ගාලා සද්ද එන්න ඕන. මොකද ඒ ගානට හොඳ ගානට රත් වෙලා තියෙන නිසා. රයිට්. ඔන්න මම දාගන්නවා මගේ අර ෆ්‍රෙෂ්ලි කපාගත්ත ভেජිටබල් ටික. මේ බලන්න. wow. nice. ඕ පොල් කිරි දාන්න අවශ්‍යම නැහැ. එහෙම දැම්මොත් එහෙම වෙන පැත්තකට යන්නේ. කෙලින්ම පෑන් එක oven එකට දැම්මා. මේ බලන්න. දාපු ගමන් මෙන්න මෙහෙම වහනවා. භාගයක් විතර වගේ මෙන්න මෙහෙම දාගන්න. එතකොට අපේ chicken curry flavor එක අපූර්වට එනවා. දන්නවනේ විජේ ප්‍රොඩක්ට්ස් වල ක්වොලිටි එක තත්ත්වය ඉතාමත්ම හොඳ නිසා තමයි මම හැම වෙලෙම විජේ ප්‍රොඩක්ට්ස් එකතු කරගන්නේ මගේ කෑම වලට වැඩි වෙලා අරින්නේ චුට්ටක් මෙහෙම මික්ස් කරා 1යි 2යි 3යි කිව්වා ටකස් ගාලා වහලා තිබ්බා විනාඩි කීයද 5යි විනාඩි 5ක් වහලා තියලා ඉල්ලා ලස්සන්ට ඕපන් කරාට පස්සේ ඔයාට ආසාවෙන් කන්න පුළුවන් බත් නූඩල්ස් පාස්ටා වගේම තමයි කුස්කුස්. දැන් මේකේ ජූස් එක මම දාගත්ත ඉස්සෙල්ලා මික්ස් එකත් එක්ක අපූර්වට ජූස් ටික ඇවිල්ලා මික්ස් වෙලා ලස්සනට තියෙනවා. A perfect dish for you. Fabulous. Ultimate chicken dish එක මරු. With Dawn.